කෝ මට අර ජෝන් කාර්යා ලන්සියා මතක් වෙනකොට පුදුම තරහක් නෙන්නේ මය ඇගේ මාළු නටනව බොල මෙදා පාර තමයි මම අර ලන්සියට වෙඩි තියන්නේ ඕකා කම්බස් කොරන්නේ මෙදා පාර තම කදිරයේ මං ආසයිවේ තුවක්ෙන් වෙඩි තියෙනව බලන්ට ඇත්තමයි ඒනං තොට ඒකත් හෙටානිද්දට බලාගන්ට පුළුවනි මම ලංචියට වෙඩි තියෙනකොට ඇත්තමයිඉතින් මංකිවේ මන් දැකල නෑනේ වෙඩි තියෙනවා දකිින්ට තෝ ඉන්ට එපාය එදත් වෙච්චිදේ දැක්කනේ මම තුවක්කු අරන් ලංචියට මානනකොටම තෝදිව්වා වෙඩි තියෙනවා බලන්ට ආසයකා අනේ මගේ බලන්ට ආසයි එදායිති මං බයවුනේ ලංසි අතේ තුවක්කුව තියන්න කියන්නේ ඒක අපේ දිහාවට දික්කිරුවනේ මේ ඉතින් කතරයේ බයනන්ද මං බලංගිටිය නෑ මං ඉතින් දිව්වා ආයුධයක් අතේ තියෙද්දී ඒක පාවිච්චි කරන හැටි හොඳ හැටි දැනගන්ට ඕන බොල කොහොමද කොතනද පාවිච්චි කොරන්නේ කියලා කල්පනාව තියෙන්ට ඕන මගේ ඇතේ ඉතින් මොකවත් ආයුධයක් තිබුණෑ මං ඒක ඉදිවුණ කදිරයේ උක්කෝ දැන් කතා කොර අපි මේ කළු ඒ දණ්ඩ ළඟටත් ආවනෙ බොල මෙතෙන්ට පේනව නේද වලව්ව ඕ මෙතෙන්ට වලව්ව පේනවා හොඳට පේනවනේ ඒක තමයි කිව්වේ බලාපිය හොඳට අර ලන්සියගේ අටමගලෙ තියෙනවද කියලා වලව්වේ ලන්සියාගේ අටමගල කිව්වේ කදිරයේ මොකක්ද ඒක මට පේන්නේ නෑනේ යකෝ බලාපි අර ලංසියගේ වාහනය තියෙනවාද කියලා පේන්ට නෑ නේද ජිප් එක පේන්ට නෑ කදිරයි ඔය ලංසියා විතරක් නෙවෙයි අර කැලෑ ජන්තත් මට්ටු කරන්ට ඕන එතකොට තමයි අපේ ආරච්චිය මට්ටු වෙන්නේ